හෙලෝ කොහොමද ඔයාලට අද අපි කතා කරන්නේ කෑගිවින් සම්බන්ධයෙන්. එතකොට අපේ මේ SMA Nursing YouTube channel එකෙන් කෑගිවර්ස්ට වීඩියෝ එකක් ගේන පළවෙනි දවස අද. ඉතින් පළවෙනි දවසේම අපි තීරණය කරා කොහොමද කෑගිවර් කෙනෙක් ලංකාවේ කෑගිවර් කෙනෙක් වෙන්නේ. ඊළඟට කෑගිවර් කෙනෙක් ඇත්තටම මොන වගේ ජොබ් එකක්ද කරන්නේ. දැන් ගොඩක් අය කෑගිවින් කරනවා කියපුවාම හිතාගෙන ඉන්න විදිහද ඇත්තටම වෙන්නේ සහ කෑගිවර් කෝස් එකක් තෝරගන්නේ කොහොමද විශේෂයෙන්ම ලංකාව ඇතුළතදී කෑගිවර් කෝස් එකක් තෝරගන්නේ කොහොමද ඊළඟට කෑගිවර් කෝස් එකෙන් පස්සේ මොන වගේ දේවල්ද කරන්න පුළුවන් මොන වගේ සැලරි එකක්ද හම්බ වෙන්නේ ඊළඟට අන්තිමටම අපි කතා කරනවා කෑගිවර් කෙනෙක්ට තියෙන මුළු ලෝකයේ ඕනම රටක තියෙන පිළිගැනීම සහ ජොබ් ඔපචුනිටිස් ගැන. හරි. අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ ඇත්තටම කෑගිවර් කෙනෙක් කියන්නේ කවුද කියන එක ගැන. කෑගිවර් කෙනෙක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් සිංහල වචන තමයි සාත්තු සේවකයන් කියන එක. නැත්නම් සාත්තු සේවකී කියන එක තමයි සිංහල තේරුම. එතකොට මේකෙදි ඇත්තටම වෙන්නේ අපි කෙනෙක් ඕනම කෙනෙක් වයසට යනකොට සමහර වෙලාවට අපිට තව කෙනෙක්ගේ උදව් අවශ්‍ය වෙනවා ජීවත් වෙන්න. උදාහරණයක් විදිහට ඔයා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්. අපි අපේ වයසින් වැඩි වෙනකොට අපේ ශරීරයේ සිද්ධ වෙන කායික මානසික වෙනස් වීම නිසා අපිට තනියම ජීවත් වෙන්න තියෙන හැකියාව අඩු වෙලා යනවා. ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න අපේ දෛනික වැඩ කටයුතු කරගන්න අපිට තව කෙනෙක්ගේ සහාය ඕමනා වෙනවා. ඒ වයසට ගියාම අපිට සහාය ඕමනා වෙනකොට අපිට තනියම ඇඳුම් ඇඳ ගන්න බැරි වෙනකොට අපිට තනියම අපේ ඩේලි රුටීන් එක කරගන්න බැරි වෙනකොට ඒකට අපිට සපෝට් කරන්න ඉන්න කෙනෙක් තමයි කෑගිවර් කෙනෙක් කියලා කියන්නේ. මෙතනදී විශේෂයෙන්ම එල්ඩරි පොපියුලේෂන් එක ගැන වැඩිපුර කතා කරාට මීට අමතරව කෑගිවර්ස්ට හම්බ වෙන පේෂන්ට්ස් වර්ග තියෙනවා. විශේෂයෙන්ම වයසක අයව අපිට බලා ගන්න හම්බ වෙනවා. සමහර වෙලාවට ඩිසැබිලිටිස් තියෙන අය. ඒ කියන්නේ සමහර වෙලාවට ඇක්සිඩන්ට් එකකින් හරි නැත්නම් ජානමය වශයෙන් හරි කෙනෙක්ට තියෙන කායික ප්‍රශ්න නිසා තරුණ වයසේ කෙනෙක් වුණත් අපිට බලා ගන්න වෙන්න පුළුවන්. ඊළඟට කෑගිවර් කෙනෙක් කියලා ගත්තාම ගොඩක් අයට අමතක වෙන තැනක් තමයි පොඩි බබාලා බලා ගන්නත් ඊළඟට කෑගිවර් කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව මාතෘ අවදියේ පසු වෙන කෙනෙක්ව බලා ගන්නත් කෑගිවර් කෙනෙක්ට වෙන්න පුළුවන්. හැබැයි අපි බහුල භාවිතය වෙන්නේ ගොඩක් වයසට ගියයින් පස්සේ එල්ඩර් කෙයා සම්බන්ධයෙන් තමයි කෑගිවර්ස්ට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙන්නේ. ඊට අමතරව බෙඩ් එකේ ඉන්න බෙඩ්රිඩන් පේෂන්ට් අපි එයාලට කියනවා ඒ කියන්නේ කිසිම දෙයක් කරගන්න බැරි ඇත්තටම අංශභාගී රෝගීන් ඊළඟට සම්පූර්ණයෙන්ම අන්කොන්ෂස් කියලා කියන්නේ ඇත්තටම තමාවට සිදුවන දේ පිළිබඳව කිසිම දෙයක් තේරෙන්නේ නැති ඒකට ප්‍රතිචාර දක්වන්න බැරි අයට තමයි අපි අන්කොන්ෂස් කියලා කියන්නේ. ඒ වගේ පුද්ගලයින්වත් බලා ගන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම කෑගිවර් කෙනෙක් කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවලදී උපකාරයට ඉන්න කෙනෙක්. ඇත්තටම මේක ප්‍රොෆෙෂන් එකක්. ඒ කියන්නේ වෘත්තියක්. එතකොට ප්‍රොෆෙෂන් එකක් ඇතුලේ තියෙන්න ඕනේ සුදුසුකම් ඔයා සතුව තියෙන්න ඕනේ ඔයා කෑගිවර් කෙනෙක් වෙන්න කලින්. ඊළඟ දේ තමයි අපි කෑගිවර් කෙනෙක් ගත්තාම කෑගිවර් කෙනෙක් අනිවාර්යයෙන්ම දැනුම සහ එක්ස්පීරියන්ස් එක අතින් හරිද දැනුම සහ එක්ස්පීරියන්ස් එක අතින් හොඳට පවර්ෆුල් කෙනෙක් වෙන්න ඕනේ. මොකද ඔයා මේ කරන්නේ ජොබ් එකක් එක හරි. නමුත් ඒ ජොබ් එක ඇතුලේ ඔයා ඩීල් කරන්නේ ඔයා ගනුදෙනු කරන්නේ රෝගීන් සමග නැත්නම් ජීවත් වෙන පුද්ගලයන් සමග. ඒ නිසා ඔයාගේ වගකීම උපරිම වෙන්න ඕනේ ඔයා මේ ජොබ් එකට ඇතුල් වෙනවා නම්. වගකීම වගේමයි ගොඩක් අය කියනවා වගේ අපි මේකේ නෙගටිව් පැත්තත් කතා කරමු. ගොඩක් ස්ට්‍රෙස්ෆුල් රැකියාවක්. ඒ කියන්නේ ටිකක් වැඩ වැඩි රැකියාවක් විදිහට මේ රැකියාව අපිට සලකන්න පුළුවන්. ඉතින් කෑගිවර් කෙනෙක් විදිහට ඔයා ලංකාව ඇතුළත කෑගිවර් කෙනෙක් වෙන්න අපේක්ෂා කරන කෙනෙක් නම් විශේෂයෙන්ම ලංකාව ඇතුළතදී ඔයා ලබා ගන්න ඕනේ සුදුසුකම් කිහිපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි අපි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරොත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ප්‍රධාන දිශානති දෙකකට විහිදිලා තියෙනවා.
පළවෙනි ක්‍රමය තමයි විශේෂයෙන්ම අපි O level A level ඉඳන් කතා කරොත් අපි O level තමයි සන්ධිස්ථානයක් විදිහට සලකන්නේ සාමාන්‍යයෙන් ලයිෆ් එකේ. එතකොට අපි O level කියන විභාගය, ඒ කියන්නේ ordinary level සාමාන්‍ය පෙළ කියන විභාගය සමත් වෙන පිරිසක් ඉන්නවා, සමත් නොවන පිරිසකුත් ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට කෑගිවර් කෙනෙක් වෙන්න නම් මෙන්න මේ O level කියන සුදුසුකම අවශ්‍ය වෙනවා. O level පාස් වෙන්න ඕන කියන සුදුසුකම. නමුත් සමහර ආයතනවල මේ O level විභාගයට පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් කියන එක තියෙනවා. නමුත් හොඳට හොයලා බලන්න ගොඩක් ආයතනවල O level ඉල්ලනවා. එතකොට මේ ලංකාවේ විභාගය කරන O level වලට පෙනී සිටින ගොඩක් අයගෙන් විශාල ප්‍රමාණයක් A level කරන්න සුදුසුකම ලබනවා. සමහර ප්‍රමාණයක් O level වලින් අතර වෙලා තමුන්ගේ වෘත්තීමය ජීවිතය ආරම්භ කරනවා. එතකොට ලංකාව ඇතුළත ප්‍රධාන වශයෙන් දිශානති දෙකක් තියෙනවා. එකක් O level, A level කරලා A level වලින් පස්සේ යුනිවර්සිටි හෝ රජයේ අනුබද්ධිත පාසලක. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට හෙද විද්‍යාල වගේ ආයතනවල අපිට ඉගෙනුම ලබන්න පුළුවන්. ඊට අමතරව ඔය කියන පාත්වයකින් යන්න බැරි අය ඉන්නවා. එතකොට එයාලා තෝරාගත්ත වෘත්තියක විශේෂයෙන්ම තමුන් ආස කරන වෘත්තියක වෘත්තීය පුහුණුව ලබන්න ලංකාව ඇතුළත පුළුවන්. එතකොට ඒ වෘත්තීය පුහුණුව ලබා දෙන ආයතන තමයි අපි ජාතික තෘතීක හා වෘත්තීය පුහුණුව අධිකාරිය ලියාපදිංචි ආයතන කියලා කියන්නේ. මේක අපි ඉංග්‍රීසි වලින් කියනවා TEVC කියලා. එතකොට ජාතික තෘතීක හා වෘත්තීය පුහුණුව ආයතනයේ ලියාපදිංචි ආයතනයක තමයි ඔයා මේ කෝස් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ දේ තමයි ලංකාව ඇතුළත ගොඩාක් ආයතන තියෙනවා. නමුත් මේ ආයතන කෑගිවින් කෝස් එකක් දෙනවා. නමුත් මේ ආයතන වලට තෘතීක හා වෘත්තීය පුහුණුව අධිකාරියේ ලියාපදිංචිය තියෙනවද කියලා ඔයා කෝස් එකට එන්රෝල් වෙන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයා කෑගිවින් කෝස් එක කරන්නේ ලංකාවේ ඉන්න වෙන්න පුළුවන්, නැත්නම් විදේශ රටකට යන්න වෙන්න පුළුවන්. මේ ඕනම තැනකදී ඔයාලා අහලා ඇති NVQ National Vocational Qualification කියන එක ඔයාට තියෙන්න ඕනේ. එතකොට මේ NVQ සර්ටිෆිකේට් එකක් ඔයාලට හම්බ වෙන්නේ ඔයාගේ ආයතනය මේ කියන ජාතික තෘතීක හා වෘත්තීය පුහුණුව ආයතනයේ ලියාපදිංචි නම් විතරයි. නැත්නම් ඔයා කරන කෝස් එක, ඔයාගේ කාලය, ඔයාගේ මුදල් සියලුම දේවල් අපරාධ වෙනවා. ඒ නිසා මතක තියාගන්න අනිවාර්යයෙන්ම විශේෂම දේ තමයි ඔයා කෝස් එකක් තෝරගද්දී ජාතික තෘතීක හා වෘත්තීය පුහුණුව අධිකාරියේ ලියාපදිංචි ආයතනයක්ද කියලා බලන්න. අනිත් දේ තමයි ගොඩක් ආයතන කියනවා TVC approved කියලා. නමුත් ඔයාට ඒක බලා ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඔයාට පුළුවන් ජාතික වෘත්තීය පුහුණුව ආයතනයේ, ඒ කියන්නේ TEVC එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔය අදාළ ආයතනයේ නම ඇතුළත් කරලා රෙජිස්ටර්ඩ් ඒකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මොකක්ද, ඒ රෙජිස්ට්‍රේෂන් එක්ස්පයර් වෙන දවස් මොනවද, ඒ ඔක්කොම බලා ගන්නවට පුළුවන්. එතකොට ඔයාට කෑගිවර් කෙනෙක් වෙන්න මේ කෝස් වලට එන්රෝල් වෙන්න තියෙන පළවෙනි සුදුසුකම තමයි ඔයාගේ O level qualification එක. ඊළඟට basic English knowledge එක. එතකොට ලංකාවේ තියෙන ගොඩක් කෑගිවර් courses English medium වලින් තමයි යන්නේ. සමහර රටවල සිංහල මීඩියම් වලින් කරන්න පුළුවන් ආයතන, මව් භාෂාවෙන් කරන්න පුළුවන් ආයතන තියෙනවා. නමුත් මම ප්‍රිෆර් කරනවාට ඉංග්‍රීසි මීඩියම් කරන්න කියලා. හේතුව ඔයා වෙන රටකට යනවා නම් ඒක ඔයාට ලොකු බෙනිෆිට් එකක් වෙනවා. ඊළඟ හේතුව තමයි strong communication skills. ඒ කියන්නේ ඔයාට හොඳ සංනිවේදන හැකියාවක් තියෙන්න ඕනේ. ඔයාගේ patient ගේ guardiansත් එක්ක, කියන්නේ බාරකරුවන් සමග හොඳින් කතා කිරීමේ, ගනුදෙනු කිරීමේ හැකියාව ඔයාට තියෙන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම මේක අධ්‍යාපන සුදුසුකමක් නෙමෙයි. නමුත් මේක වෘත්තීය ජීවිතයට බලපානවා. ඔයාට patient තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඔයාට එක ජාතියේ patients සව හම්බ වෙනවා. එතකොට ඒ patients සත් එක්ක කතා කරනකොට එයාව තේරුම් ගැනීමේ හැකියාව සහ එයාට මානසික නිදහසක් තියෙන පුද්ගලෙක් බවට ඔයා පත් වෙන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි ලංකාව ඇතුළත caregiver කෙනෙක් වෙන්න තියෙන basic qualifications ටික. දැන් මං කියන විදිහට ඔයා මේ බේසික් ක්වොලිෆිකේෂන්ස් අපුරලා තියෙනවා. ඔයා ජාතික වෘත්තීය පුහුණුව ආයතනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා චෙක් කරනවා ඔයාගේ දිස්ත්‍රික්කය තුල මොනවද තියෙන ලියාපදිංචි ආයතන කියලා. ඊළඟට ඔයා යනවා ඒ ආයතනයක වෘත්තීය පුහුණුව ලබන්න. මේ වෘත්තීය පුහුණුව ලබද්දී ප්‍රධාන වශයෙන්
වෘත්තීය පුහුණුවේ තියෙන විශේෂත්වයක් තමයි මේක එක එක මට්ටම් තියෙනවා. උදාහරණයක් විදිහට NVQ level 3, 4, 5, 6 ඔය විදිහට වෘත්තීය පුහුණුවේ ප්‍රධාන මට්ටම් තියෙනවා. එතකොට අපි ගත්තොත් මෙන්න මේ caregiving සම්බන්ධයෙන් ප්‍රධාන මට්ටම් දෙකක් තියෙනවා. NVQ level 3 සහ NVQ level 4. NVQ level 3 කියලා කියන්නේ බේසික් ක්වොලිෆිකේෂන් එක. බේසික් නොලෙජ් එකක් තමයි ඔයාලට මේකේ හම්බ වෙන්නේ caregiving සම්බන්ධයෙන්. NVQ level 4 කියන්නේ advanced caregiving කියන එක. එතකොට NVQ level 3 එකට තමයි ඔයා ඉස්සෙල්ලාම enroll වෙන්නේ. ඔයා NVQ level 3 එකට enroll වුණාම ඔයාට පුළුවන් මේ caregiving සම්බන්ධයෙන් තියෙන basic theory සහ practical sessions වලට සහභාගී වෙන්න. එතකොට ඔයා full time මේකට enroll වෙන කෙනෙක් නම් ඔයාට සාමාන්‍යයෙන් මාස 3ක් වගේ කාලයක් ඇතුළතදී maximum මාස 3ක් වගේ කාලයක් ඇතුළතදී මේ qualification එක ගන්න පුළුවන්. ඊළඟට ඔයා එතනින් එහාට NVQ level 4 වලට යනවා නම් තව මොඩියුල්ස් කීපයක වැඩිවීමක් එක්ක. ඒ කියන්නේ කලින් සිලබස් එකට වඩා වැඩි සිලබස් එකක් වාට ඉගෙන ගන්න වෙනවා. සහ මේකත් ආසන්න වශයෙන් මැක්සිමම් මාස 5ක් 6ක් වගේ කාලයක් ඇතුළතදී ඔයාට මේ සම්පූර්ණ NVQ 3 4 කියන දෙකම මට හිතෙන විදිහට මාස 6ක් වගේ ඇතුළතදී ඉවර කරගන්න පුළුවන් වෙනවා. එතකොට විශේෂම දේ තමයි NVQ level 4 වලදී ඔයාලට hospital training එකක් හම්බ වෙනවා. ඒක විශේෂ දෙයක්. hospital training එකක් හම්බ වෙනකොට ඔයාට පුළුවන් ඇත්තටම real patient experience එකක් ගන්න. patient කෙනෙක් එක්ක කතා කරන විදිහ, එයාගේ සාමාන්‍ය routine එකට ඔයා help කරන විදිහ මේ දේවල් ගැන experience එකක් ඔයාට ගන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන් පස්සේ caregiver කෙනෙක්ට ඕන ඇත්තටම theoretical knowledge එක පැත්තෙන් වීඩියෝස් කීපයක් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකත් ඔයාලට supportive learning material එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔය ටික කරයින් පස්සේ ඔයා ලංකාවේ NVQ level 4 කියන qualification එක තමයි ඇත්තටම මම prefer කරන්නේ ඔයාලට ගන්න කියලා. මොකද එතනදී advanced caregiving කියන qualification එක තමයි ඔයාට හම්බ වෙන්නේ. දැන් ඔයා NVQ level 4 කරගත්තයින් පස්සේ ඔයාට ලංකාව ඇතුළතදී caregiver කෙනෙක් විදිහට work කරන්න පුළුවන්. මේ work කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක ඔයාට domestic caregiver කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. domestic caregiver කෙනෙක් කියලා කියන්නේ ගෙදරක ඉන්න රෝගියෙක් ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාට එක රෝගියයි හම්බ වෙන්නේ. රෝගියෙක් හෝ පුද්ගලයෙක්ව බලා ගන්න පුළුවන්. ඊළඟට nursing homes තියෙනවා. එතකොට ලංකාවේ nursing home කීපයක් තියෙනවා. nursing home කියලා කියන්නේ මෙතනදී එක පුද්ගලයෙක් නෙමෙයි පුද්ගලයන් කීප දෙනෙක්ව බලා ගන්න වෙනවා ඔයාලට. එතකොට ගොඩක් අය මේකේ ඉන්නවා. ගොඩක් patientsලා ඉන්නවා. ඒ වගේම ගොඩක් caregiversලා ඉන්නවා. එතකොට ඒක තමයි nursing home එකක caregiver කෙනෙක් වෙන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි hospital එකක් සම්බන්ධයෙන් hospital එක මම කියන්නේ private ආයතනයක private hospital එකක ඔයාලට caregiver කෙනෙක් විදිහට service එක දෙන්න පුළුවන්. එතකොට ලංකාවේ තියෙන පිළිගත් ආයතන තියෙනවා. එතකොට ඔය කියන ක්‍රමය තුනෙන් ඔයාලට කැමති එකක් තෝරගෙන ඔයාගේ පැත්තේ experience එක වැඩි කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු caregiver කෙනෙක්ට මොන වගේ salary එකක්ද හම්බ වෙන්නේ කියලා. caregiver කෙනෙක්ට හම්බෙන salary එක ඕනම job එකක වගේ තමුන්ගේ තියෙන qualification එක ඊළඟට තමුන්ගේ තියෙන experience එක සහ තමුන් වැඩ කරන්නේ නාගරික ප්‍රදේශයකද ග්‍රාමීය ප්‍රදේශයකද කියන එකත් වැදගත් වෙනවා. ඊළඟට ඔයා වැඩ කරන්නේ day shift එකද night shift එකද කියන එක වැදගත් වෙනවා. ඒ හැමදේම මත ඔයාගේ salary එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් average salary එක ගත්තොත් සාමාන්‍යයෙන් 60000ත් 80000ත් අතර වගේ ප්‍රමාණයක් ලංකාව ඇතුළත උපයන්න පුළුවන්. ඊළඟට අපි බලමු ලංකාවෙන් පිටත සාමාන්‍යයෙන් කොහොමද කියලා. ලංකාවෙන් පිටත ගත්තොත් විශේෂයෙන්ම ජපානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉතාලි වගේ රටවල් වල, කැනඩාව වගේ රටවල් වල caregivers-ට ලොකු පිළිගැනීමක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ පිළිගැනීම වලට හම්බෙන්නේ ඔයා කරන ආයතනයෙන් ඔයාලට NVQ certificate එක හම්බ වෙනවා නම් විතරයි. මේක නිකන් ආයතනයෙන් දෙන certificate එකක් විතරක් නම් ඒකෙන් ඔයාලට ඇත්තටම කරන්න පුළුවන් දෙයක් නැහැ. එතකොට අපි දැන් මම ඉන්න රට ගැන කතා කරමු. මම ඉන්නේ ජපානයේ. ඇත්තට මම caregiver කෙනෙක් නෙමෙයි මෙහි. නමුත් අපි දකින අයත් එක්ක අපිත් එක්ක කතා කරන caregivers-ත් එක්ක අපි කතා කරද්දී අපිට දැනගන්න හම්බෙච්ච දේ තමයි සාමාන්‍යයෙන් ජපානය ඇතුළතදී යෙන්
සම්පූර්ණ සැලරි එක සාමාන්‍යයෙන් ලක්ෂ දෙකමාරක් වගේ අතර ප්‍රමාණයක් ලක්ෂ 2.5 අතර ප්‍රමාණයක් උපය ගන්න පුළුවන් වෙනවා. සහ ජපානය ඇතුළතදී caregivers-ට වෙනම වීසා කැටගරි එකක් තියෙනවා. SSW visa 1 කැටගරි එක. එතකොට ඔයාලට විස්තරය ගැන ඕන නම් ඔයාලා දාන්න. මම වීසා ඒජන්ට් කෙනෙක්වත් එහෙම කවුරුත් නෙමෙයි. නමුත් විස්තර හොයලා වීඩියෝ එකක් දාන්න පුළුවන්. ඉතින් ඕක තමයි ලංකාවේ caregiving සම්බන්ධයෙන් තියෙන විශේෂම විස්තර ටික. මට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලා ආයතනයක් තෝරගන්නකොට ඒ ආයතනය අනිවාර්යයෙන්ම ජාතික වෘත්තීය හා තුතික පුහුණු ආයතනය ලියාපදිංචි වෙන්න ඕනේ TEVC එකේ. ඔයාට ඒ කෝස් එක ඉවරුණායින් පස්සේ NVQ සර්ටිෆිකේට් එකක් ග්‍රාන්ට් වෙන්න ඕනේ, ලැබෙන්න ඕනේ. ඔයාට හම්බෙන හැම ප්‍රැක්ටිකල් සෙෂන් එකක්ම ඔයා හොඳට ප්‍රැක්ටිස් කරලා ඔයා හොඳ ස්කිල්ෆුල් caregiver කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟ දේ තමයි මම කියන ඔයා මොකක් හරි රටකට යන්න ප්ලෑන් කරගෙනම caregiver course එක කරනවා නම් උදාහරණයක් විදියට ඔයා ජපාන් යන්න ප්ලෑන් කරන කෙනෙක් නම් ඔයා මේ course එක කරන අතරතුරම ඔයාගේ ඒ ජපානට එන්න අවශ්‍ය Japanese language requirement එක JLPT N4 හරි JFT හරි හදා ගන්න ඕනේ සහ ස්කිල් ටෙස්ට් එකට අදාළ එක්සෑම් ටික ඔයා කරගන්න ඕනේ. එතකොට ඕස්ට්‍රේලියාව යන බලාපොරොත්තු වෙනවා නම් ඊට අදාළ IELTS ක්වොලිෆිකේෂන් එක ඔයා හදා ගන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් සැලකිය යුතු කාල සීමාවක් ඇතුළතදී ඔයාගේ ඩ්‍රීම් එකට යන්න. එතකොට මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකකින් දාන්න. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා caregivers-ට අවශ්‍ය theoretical knowledge එක ලබා දෙන්න වීඩියෝස් හරහා අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් bye.